ආයිබෝවන් අද ස්මැක්ඩවුන් එකේ ඇත්තදම ගොඩක් දේවල් වුණා නේද? ඔව් කතා කරන්න දේවල් ගොඩක් විශේෂයෙන් අර හැමෝම කතා වෙන කම්බැක් එකක් තිබ්බා. ඒක තමයි money in the bank වලට සුදුසුකම් ලැබීම එහෙම වුණා. ඉතින් අපි මේවා ගැන අපේ මූලාශ්‍ර වීඩියෝවේ තිබ්බ විශ්ලේෂණයත් එක්ක ටිකක් ගැඹුරින් බලමු. අනිවාර්යයෙන්ම මේක ඉදිරි සති ටිකට ලොකු බලපෑමක් කරයි වගේ කතාමාලා ගොඩක් වෙනස් වෙන්න පුරුවන්. අපි එහෙනම් පටන් ගමු අර ලොකුම කතාවෙන්. Wired 6. ඒකනම් කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක් වගේම ටිකක් වෙනස් විදියට ආවේ. අර බ්‍රේවයිඩ්ගේ උපන්දිනේ දවසේම ආපු එක ඊට පස්සේ පහන වෙනුවට කේක් එකක ඉටිපන්දුමක් නිවන එක. ඒක මොකක් හරි තේරුමක් තියෙන්න ඕනේ නේද? ඒකනේ. හරිම සංකේතාත්මකයි. බ්‍රේවයිඩ්ගේ දීමාවන් අරගෙන ඒත් වෙනස් විදියට. අර අඳුරු ආලෝකයේ වගේ දේවල්. ඒ වගේම නිකි ක්‍රොස් අර කැන්ඩිස්ලරේව ටාගට් කරපු එක. ඒක නිකම්ම උන්න දෙයක් වෙන්න බෑනේ. කොහෙත්ම නෑ. ඒ දෙන්න අතරේ NXT කාලේ ඉඳන් කතාවක් තියෙනවා. ඉතින් මේක පිටිපස්සේ අනිවාර්යෙන්ද ගැඹුරු දෙයක් තියෙනවා. සමහර වෙලට ටැග් ටීම් ශූරතාව ඉලක්ක කරනවද නැත්නම් ඊට වගා දෙයක්ද? ඒක තමයි කුතුහලය. ඒ වගේම තමයි අර ඇලෙක්සා බ්ලිස් සහ ශාලට් ෆ්ලෙයා. ඒකත් රසවත් සිදුවීමක්. ඇලෙක්සා අර ටිෆනිගේ චැම්පියන්ෂිප් එක ගැන කියලා ශාලට්ව විවේචනය කළා. ඒත් පස්සේ දෙන්න බෑක් ස්ටේජ් එකේ කතා කරනවා වගේ පෙනුණා. ඒක තමයි ඇලෙක්සාගේ හැටි නේද? එක පැත්තකින් විවේචනය කරනවා අනික් පැත්තේ මොකක් හරි වෙන දෙයක් වෙන්නත් පුළුවන් වගේ පෙන්නනවා. අනිකාර ලිලි බෝනික්කව ආයෙත් ගෙනාවා. මිත්‍රත්වය ගැනීම කතා කළා. මොකද්ද මේ වෙන්නේ? ඒකෙන් පේන්නේ යාගේ අර පරණ අඳුරු චරිතයේ කොටස් තාම තියෙනවා කියලා. ශාලට් එකට එකතු වෙයිද නැත්නම් එක ශාලට්ව පාලනය කරන්න කරන ගේම්මක්ද? බලමු ඉස්සරහට. හරි. අපි යමු money in the bank පැත්තට. සුදුසුකම් ලැබීමේ තරංග. ඒවා දැන් උණුසුම් වෙලා තියෙන්නේ. කාන්තාංශයෙන් ජූලියා හාට් දිනුවා නේද? ශාලට් සෙලීනාව පරද්දලා. හරියටම. ඒ වගේම ලබන සතියේ නියා ජැක්ස්, නයෝමි, ජේඩ් කාගල්. ඒක නියම තරංගයක් වෙයි. පිරිමියන්ෂෙන් LA නයිට්. එයා ඇලිස්ටර් බ්ලැක් එකේ නෝ කම්බුරාවව පෙරද්දුවා. yes LA නයිට් සුදුසුකම් ලැබුවා. ඒ වගේම ජේකබ් ෆාටුත් එන සතියේ තරඟ කරනවා. එතකොට money in the bank match දෙකම සෑහෙන තරගකාරී වේ වගේ නේද? අනිවාර්යෙන්ම කාන්තා තරඟයට ජූලියා, රොක්සෑන්, ඇලෙක්සා දැනටම ඉන්නවා. අර නියා, නයෝමි, ජේඩ් අතරින් එන කෙනාත් ලොකු බලපෑමක් කරයි. පිරිමියකටත් LA නයිට් ඉන්නවා. ෆාටුත් ආවත් බලමු. ඊළඟට අර කැන්ඩිස් ලරේගේ නැවත පැමිණීම. ඒකත් වැදගත්. යා ටොමාසෝ චැම්පාට උදව් කළා නේද? ක්‍රිස් සේබින්ව පෙරදන්න. චැම්පාර ආබාධයක් වදේ මවාපෑවා. ඒකෙන් DIY එකට ඒ කියන්නේ චැම්පාන් ගාර්ගානෝට අලුත් පණක් ලැබුණා වගේ. ඒක යාළට ඕන වෙලා තිබු දෙයක්. හැබැයි උපක්‍රමයේ ටිකක් අමුතුයි නේද? ඒක තමයි. ඒක යාළගේ චරිතවලට අලුත් පැත්තක් එකතු කරනවා. බලමු ඒක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඊටම මතක් කරමු ඩේමියන් ප්‍රීස්ටයි ඩ්‍රූ මැකින්ටයර්. ඒක දිගටම යනවා. කූඩුවේ තරඟට කලින් තවත් දරුණු වුණා. ඒ වගේම සෝලෝ සීකෝ වගේ කණ්ඩායම පොඩි අවුල් වගේක් පේනව නේද? විශේෂයෙන් ජේකබ් ෆාටු අර JC මැටියෝ වෙච්චර විශ්වාස කරන්නේ නෑ වගේ. ඒක සෝලෝට ප්‍රශ්නයක් වෙයිද ඉස්සරහට? වෙන්න පුළුවන්. විශේෂයෙන් සෝලෝ MITB වගේ දෙයක් දිනුවොත් කණ්ඩායම ස්ථාවරව තියාගන්න එක අභියෝගයක් වෙයි. අනිත් පැත්තේ නෝල් ට්‍රූත්. එයා අර ජොන් සීනා ගැන කිව්ව කතාව. ඒක හරිම හැංගීම්බරයි. ප්‍රේක්ෂකයොත් හොඳට ප්‍රතිචාර දැක්වුවා. තව ලිගාඩෝ ඩෙල් ෆැන්ටස්මා ගැන වීඩියෝ එකක් ගියා. බියන්කා ලබන සතියේ එනවා කිව්වා. ෆ්‍රයුමේකට අලුත් තීම් සෝංග් එකක්. ඒකට නම් මිශ්‍ර ප්‍රතිචාර වගේ. අනාගත ඉස්සෝගෙනත් පොඩි ඉඟි තිබ්බ නේද? MITB 2026 නිව් ඕලියන්ස් වර වගේ. WM42 ලැස් වේගස් වල කියලාත් කතාවක් යනවා. තවම ඔෆිෂල් නෑ. ඒත් ඉඟි තියනවා. හරි. එතකොට සමස්තයක් විදිහට මේක ගොඩක් දේවල් පටන් ගත්ත එපිසෝඩ් එකක්. ඇත්තම තීරණාත්මක කතංගයක්. White 6 ලාගේ ඇත්ත අරමුණ මොකක්ද? ඇලෙක්සා මොකද කරන්නේ? සෝලෝගේ කණ්ඩායමට මොකද්ද වෙන්නේ? ප්‍රශ්න ගොඩක් ඉතුරුයි. එහෙනම් අවසාන වශයෙන් හිතන දෙයක් මේ White 6 කණ්ඩායම මේම ස්මැක්ඩවුන් එකට කඩා වැදිලා නිශ්චිතායව ඉලක්ක කරන එකයි අනික් පැත්තෙන් සෝලෝගේ කණ්ඩායමේ පාලනය ටිකක් ගිලිහෙනවා වගේ පේන එකයි එක්ක නුදුරදීම ස්මැක්ඩවුන් එකේ බලතුලනේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම money in the bank වගේ හැමදේම වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් ළඟ තියෙද්දි